දේව ප්‍රේමයෙන් පිරි සුබ දවසක්. දවසේ ශුද්ධ ලියවිලි මෙනෙහි කිරීම. ගීතාවලිය 118 වෙනි පරිච්ඡේද 24 වෙනි පදය. ස්වාමින් විසින් සෑදූ දවස මෙය. එහිදී අපි ප්‍රීති වෙමුව සන්තෝෂ වෙමුව. උන්වහන්සේ සෑදූ මේ දවස තුල ප්‍රීති වෙන්න සන්තෝෂ වෙන්න හැම දවසක්ම යහපත්. ඉතින් උන්වහන්සේගේ වචනේ තියෙනවා දවසේ කරදර දවසට සෑහේ කියලා. ඉතින් ඔබ දවසේ කරදර දවසට සෑහේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙද්දී ඔබේ කරදර ඔබගේ හිස මත දරමින් ඔබේ කරදර තුරම ජීවත් වෙමින් ඒවට කනස්සලු වෙමින් ඔබ ගමන් කරනවා නම් ඔබට මේ ප්‍රීතිය භුක්ති විඳින්න බැරුව යනවා. ඉතින් ස්වාමින් වහන්සේ හැම දවසක්ම යහපත් විදිහට සාදලා මේ කාලය මවපු මෞංකාර දෙවියන් වහන්සේ හැම කාලෙම උන්වහන්සේගේ දරුවන්ට යහපත් කරලා තිබෙනවා. ඉතින් උන්වහන්සේ කියන්නේ ඒකයි ප්‍රීති වෙන්න සන්තෝෂ වෙන්නේ දවස තුල කියලා. ඉතින් ඒ ප්‍රීතිය සන්තෝෂය ඔබට මට ලැබෙන්නේ අපි යේසුස් වහන්සේව ඔබගේ මගේ ගැලවුම්කාරයා ස්වාමින් වහන්සේට පිළි අරගෙන අදහගෙන උන්වහන්සේ තුල ගමන් කරනකොට ඒ ගැලවීමේ ප්‍රීතිය ඔබට මට දවස් පතා භුක්ති විඳින්න ස්වාමින් වහන්සේ දීලා තියෙනවා. ඒ ප්‍රීතිය ඔබ මා තුලින් මනුෂ්‍යය දකිනකොට ඒ විශේෂත්වය ඒ අලංකාරය මනුෂ්‍යයා දකින්න යනවා. ඉතින් ඔවුන් ඒ ගැන ඔබගේ මගේ විමසන්න යනවා. ඉතින් ස්වාමින් වහන්සේ කතා කරන්නේ ඒකයි. මේ දවස තුල ප්‍රීති වෙන්න සන්තෝෂ වෙන්න. ඔබගේ හැම ප්‍රශ්නයක් පසකට දාලා මේ ප්‍රීතිය දවසේ ප්‍රීතිය භුක්ති විඳින්න ඔබට පුළුවන් නම් ඒක ඉතා නර්ගයි. ඉතා වටිනවා. ඔබට ජේසු පීඨයි සුබ දවස.